Hi guys, මං අද ඔයාලට මාරම ලස්සන දෙයක් unboxing video එකක් තමයි අරන් ආවේ. හරිද? මගේ favorite. මම තාත්තා එක්ක පොඩ්ඩක් එළියට යන්න ready වෙලා ඉන්නකොට තමයි මට මේක එවලා තිබුණේ. ඉතින් මට ඉවසිල්ලක් නෑ ඒක unbox කරගන්න. මම ඒ නිසා video එකක් අරගෙන ආවා. මගේ first unboxing video එක. මේ තියෙන්නේ ඒක. තව එකක් තියෙනවා ඔයාලට චුට්ටක් පේනවා ලාවට. ඒක පේන්නේ නැති කරන්න බෑ. ඒ නිසා කමක් නෑ ඔයාලට guess කරන්න පුළුවන් දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. ටිකක් ඉන්නකො මේක මම තාත්තට ගිහලා ටංගාලා පැකේජ් Hi, ඉතින් මම ආවා. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේක මට එව්වේ චූටි ගර්ල් කෙනෙක්ගේ page එකකින්. මම ඔයාලට page එක කියන්නම්. දැන් කියන්නම්. ලියාලා කියලා TikTok එකේ තියෙන page එක. ඔයාලා ඉතින් මම පෙන්නනවා වගේ දේවල් වලට ආසයි නම් ඔයාලට තියාගෙන ඕඩර් එකක් දාන්න පුළුවන්. මේ bag එකක් මේක stitch bag එකක්. එයා මට එවන්න මොනවද කියලා කලින් කියලා තිබුණේ. ශාමේ. cute නේ. ලස්සන bag එකක්. මේකේ ice cream එකකුත් තියෙනවා. ලස්සන එක. මම කැමති. හරිම සෝ. ඊට පස්සේ තියෙන්නේ අර ලබුබුගේ ස්ටිච් කෙනෙක්ව. එයා මට නෝට් එකකුත් දෙවලා තියෙනවා. මෙයාලගේ නම තමයි ලියානා කියලා තමයි එයාලගේ page එක තියෙන්නේ. ෆෝන් නම්බර් එකයි page එක ඔක්කොම තියෙනවා. මම ඒවා වෙනම දාන්න. Just for you with love ලියානා Rishis. මේ තියෙන්නේ මේකේ අපි මේ select කරන්න ඕනේ. මම දැකලා තියෙන videos වල හැටියට මේකේ අපි මොනවද අපි guess කරන්න කියලා අපි select කරන්න ඕනේ. අපි බලමු. මම ඒක unbox කරපු විදිය වැරදි. බෑනේ අප්පා. ඒක කරන විදියට මට බෑ. ඔහොම ඉන්න. මම guess කරපු කෙනාද? ලස්සන. අනේ. අර ලබුබුගේ stitch version එක. අනේ මම guess කරේ මෙයාව. ඒකේ තිබුණේ ice cream එකක් තියන්නේ. ෂෝයි ලස්සන. ඊට පස්සේ තමයි ලොකුම කෙනා ඉන්නේ. ඔයාලටත් ඒක surprise එකක්. ඉන්නකො මම මේක guess කරන්න. මට දැන් චුට්ටක් මේ වගේ වීඩියෝස් කරන්න පුරුදුයි මම දැන් vlogs කරන නිසා. එහෙම නැත්නම් මට මේ වගේ unboxing videos ඒ වගේ දේවල් කරන්න බෑ. දැන් මට vlogs කරන නිසා මේවා easy. ඉතින් මෙන්න මෙයා තමයි. මේ බලන්න. මාව වැහෙනවා. ඔයාලට මාව පේන්නේ නේද? hi. මෙයා නම් wow මේ ලොකුම ලොකුයි. මං ආසයි ඒකට. ලොකුම ලොකු ස්ටිච් කෙනෙක්. හිතා ගන්න පුළුවන් නේද මේකේ size එක? මාවත් වැහිලා තියෙන්නේ. ඉතින් මේකේ මේ චූටි ඩක් කෙනෙකුත් ඉන්නවා. චූටි නෑ යත් තුකුයි ටික. ඩක් කෙනෙකුත් ඉන්නවා ස්ටිච් කෙනෙක්. ඉතින් ඔයාලට මෙයාලව ඕනේ නම් බෑග් එක මිසුණා. බෑග් එක ගන්න බෑ ඉඩ නෑ මගේ අතේ. ඉතින් ඔයාලා මෙයාලට ආසයි නම් ඔයාලා ලියාලා page එකෙන් TikTok එකේ ඕනේ එක දාන්න. අම්මකින් තාත්තකින් නැත්නම් boyfriend කින් ඉල්ල ගන්න girls. හරි නේද? එහෙනම් මම එයාලව tag කරන්නම් යටි. Thank you so much ලියාලා. Bye.